ජීවි දේවල් කියන්නේ ඇත්තටම මොන වයින්ද හැදිලා තියෙන්නේ? මේක තමයි ජීව විද්‍යාවේ තියෙන හරිම ගැඹුරු ප්‍රශ්නයක්. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් බලන්න යන්නේ ඒ ප්‍රශ්නෙට පිළිතුරක් හොයන්න. හරියට කිව්වොත් අපි ජීවයේ රසායනික වට්ටෝරුව ගැන කතා කරමු. හොඳයි. දැන් බලන්නකො මිනිස් සිරුර දිහා. ඒකේ වැඩිපුරම තියෙන්නේ ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් වගේ මූලද්‍රව්‍ය කීපයක්. මේක හරියට කේක් එකක් හදන්න ඕන අමුද්‍රව්‍ය ලයිස්තුව වගේ තමයි. ඒත් පිටි සීනි බිත්තර නිකන්ම එකතු වුණාට කේක් එකක් හදෙන්නේ නැහනේ. අන්න ඒ වගේ මේ මූලද්‍රව්‍ය එකතු වෙලා ජීවය කියන පුදුම දේ හැදෙන්නේ කොහොමද? අන්න ඒක තමයි ඇත්තටම හලිම රසවත් කතාව. මේ තියෙන්නේ අපේ වට්ටෝරුව දිගේ අපි යන ගමුනේ පොඩි සිතියමක්. අපි මුලින්ම බලනවා මූලද්‍රව්‍ය ගැන. ඊට පස්සේ ශක්තිය දෙන කාබෝහයිඩ්‍රේට්, ශරීරය හදන ප්‍රෝටීන් සහ ජීවයේ අනෙක් අත්‍යවශ්‍ය අණුක කොටස් ගැන අපි එකින් එක කතා කරමු. හරි. එහෙනම් අපි අපේ වට්ටෝරුවේ පළවෙනි කොටසට යමු. මේ මූලික මූලද්‍රව්‍ය එකතු වෙලා හැදෙන සංයෝග අපිට ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි මේක. කාබනික සංයෝග කියන්නේ කාබන් පරමාණු ඇටසැකිල්ලක් කරගත්ත ජීවයේ මූලිකම ගොඩනැගීමේ ඒකක. අනික් පැත්තෙන් අකාබනික සංයෝග කියන්නේ ජීව ක්‍රියාවලියට උදව් කරන අත්‍යවශ්‍ය අණු. හැබැයි ඒවට කාබන් ඇටසැකිල්ලක් නැහැ. අපි මුලින්ම මේ කාබනික අණු ගැන ටිකක් ගැඹුරින් බලමු. දැන් අපි යමු වෙමු අපේ වට්ටෝරුවේ සීනි සහ පිෂ්ඨය පැත්තට. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වලට. මේවා තමයි ජීවීන්ට ඉක්මන් ශක්තියක් ලබා දෙන ප්‍රධානම ප්‍රභවය. සරලවම කිව්වොත් කාබෝහයිඩ්‍රේට් කියන්නේ ශාක වලින් හිරු එළිය පාවිච්චි කරලා හදන ශක්ති ගබඩාවක්. ඒව හැදලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලින්. අපි කන බත්, අල, පාන් මේ හැම දෙයකම තියෙන්නේ මේ ශක්තිජනක අණු තමයි. කාබෝහයිඩ්‍රේට් වල සංකීර්ණ බව තේරුම් ගන්න හරිම ලේසි. අපි ඒවා සරල කාණ්ඩ තුනකට බෙදමු. තනි සීනි අණුවක් නම් ඒක මොනෝසැකරයිඩයක්, මිදිවල තියෙන ග්ලූකෝස් වගේ. සීනි අණු දෙකක් එකතු වුණාම ඩයිසැකරයිඩයක් හැදෙනවා. හරියට අපි තේ වලට දාන සීනි, ඒ කියන්නේ සුක්‍රෝස් වගේ. සීනි අණු දාමයක් එකට බැඳුනම ඒකට අපි කියනවා පොලිසැකරයිඩයක් කියන අලවල තියෙන පිෂ්ඨය තමයි මේකට හොඳම උදාහරණයක්. ඉතින් ජීවයේ වට්ටෝරුවට මේ අමුද්‍රව්‍ය මෙච්චර වැදගත් ඇයි? 1. ක්ෂණික ශක්තිය ලබා දෙන්න. 2. අමතර ශක්තිය ගබඩා කරලා තියාගන්න. හරියට ශාක පිෂ්ඨය ගබඩා කරනවා වගේ. 3. ශාක සෛල බිත්ති වගේ දේවලට ව්‍යුහමය ශක්තිය ලබා දෙන්නත් කාබෝහයිඩ්‍රේට් අත්‍යවශ්‍ය වෙනවා. හරි. අපි දැන් යමු වට්ටෝරුවේ පිටි සහ බිත්තර වගේ ඒ කියන්නේ සෛලයක වැඩිම වැඩ කොටසක් කරන ප්‍රධාන නිර්මාණකරුවන් වන ප්‍රෝටීන පෙට්ටට. ප්‍රෝටීන කියන්නේ හරියට දිග පබළු මාලයක් වගේ දෙයක්. මේ මාලේ එක පබළු ඇටයකට අපි කියනවා ඇමයිනෝ අම්ලයක් කියලා. මේ ඇමයිනෝ අම්ල කියන පබළු එකිනෙකට සම්බන්ධ වෙලා තමයි මේ දැවැන්ත ප්‍රෝටීන අණු නිර්මාණය වෙන්නේ. ඇත්තටම පුදුම හිතෙන කාරණේ තමයි මේ මූලික ගොඩනැගීමේ ඒකකය. ඒ කියන්නේ ඇමයිනෝ අම්ලයට තියෙන්නේ හරිම සරල මූලික ව්‍යුහයක්. සෝබාදහම දහස් ගණනක් විවිධ ප්‍රෝටීන හදන්නේ මේ වගේ ඇමයිනෝ අම්ල වර්ග 20ක් විතරක් විවිධ රටාවලට එකතු කරලා. එතකොට මේ ප්‍රධාන නිර්මාණකරුවන් මොනවාද කරන්නේ? ඇත්තටම හැමදේම වගේ කරනවා. ශරීරයේ රසායනික ප්‍රතික්‍රියාව වේගවත් කරන එන්සයිම කියන්නේ ප්‍රෝටීන. අපේ කොණ්ඩේ නියපොතු මාංශපේශී හදලා තියෙන්නේ ප්‍රෝටීන වලින්. රෝග වලින් අපිව ආරක්ෂා කරන ප්‍රතිදේහ, ඒ වගේම ඔක්සිජන් ප්‍රවාහන කරන හිමොග්ලොබින් කියන්නේ ප්‍රෝටීනම තමයි. හොඳයි. අපි ඊළඟ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙක දිහා බලමු. ගබඩා කිරීම සහ ව්‍යුහය සඳහා ලිපිඩ් සහ මේ හැම දෙයකටම වඩා වැදගත් උපදෙස් අත්පොත. ඒ කියන්නේ න්‍යෂ්ටික අම්ල. ලිපිඩ කියන්නේ සරලවම තෙල් සහ මේදවලට. කාබෝහයිඩ්‍රේට් වලින් ඉක්මන් ශක්තිය දෙනවා වගේ ලිපිඩ කියන්නේ දිගු කාලීන ශක්ති ගබඩාවක්. ඒ විතරක් නෙමෙයි ශාරීරික උෂ්ණත්වය පවත්වා ගන්න උදව් කරනවා වගේම හැම සෛලයකම තියෙන බාහිර ආවරණය, ඒ කියන්නේ සෛල පටලය හදන්නත් මේවා අත්‍යවශ්‍යයි. ඉතින් අපිට අමුද්‍රව්‍ය තියෙනවා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ්. ඒත් මේවා එකතු කරලා ජීවයක්ව නිර්මාණය කරන්නේ කොහොමද? ඒකට වට්ටෝරුවක්, ඒ කියන්නේ උපදෙස් මාලාවක් ඕන නේද? අන්න ඒ උපදෙස් අත්පොත තමයි මේ තියෙන්නේ DNA අණුව. ජීවියෙක්ගේ සියලුම තොරතුරු. ඇසේ පාටේ ඉඳන් හැදෙන ලෙඩ රෝග දක්වා හැම දෙයක්ම මේ අණුව ඇතුලේ කේතගත වෙලා තියෙනවා. එතකොට න්‍යෂ්ටික අම්ලවල කාර්යභාරය මොකක්ද? ඒව තමයි ජීවයේ මූලික සැලැස්ම ගබඩා කරන්නේ. ඒ සැලැස්ම පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්නේ. ඒ වගේම ප්‍රෝටීන් හදන්න ඕන උපදෙස් දෙන්නෙත් මේ අණුව තමයි. සරලවම කිව්වොත් සෛලේ ප්‍රධාන පාලකයා තමයි මේ. දැන් ඉතින් අපේ වට්ටෝරුව හරියට වැඩ කරන්න නම් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ කුළුබඩු ටිකක් ඕන. අන්න ඒ කියන්නේ අකාර්බනික සංයෝග ගැන තමයි අපි දැන් කතා කරන්නේ.
මේක විශ්වාස කරන්න ටිකක් අමාරුයි. ඒත් ඇත්තටම ජීවි දේහයකින් 3/2ක්ම තියන්නේ ජලය. ජීවය පටන් ගත්තේ ජලය, ජීවය පවත්වාගෙන යන්නේ ජලය මගින්. ජලය මෙච්චර වැදගත් වෙන්නේ ඇයි? ඒකේ තියෙන විශේෂ ගුණ නිසා තමයි. ජලය කියන්නේ විශ්ව ද්‍රාවකයක්. ඒ කියන්නේ ගොඩාක් දේවල් දිය කරගන්න පුළුවන්. ඒ නිසා සෛලය ඇතුලේ ප්‍රතික්‍රියා වෙන්න නියම මාධ්‍යයක් සපයනවා. ඒ වගේම ජලයට තාපය හොඳින් දරා ගන්න පුළුවන් නිසා ශරීර උෂ්ණත්වය ස්ථාවරව තියාගන්නත් ලොකු උදව්වක් වෙනවා. දැන් වට්ටෝරුව සම්පූර්ණ කරන්න අපිට පොඩි පොඩි දේවල් ටිකක් එකතු කරන්න ඕන. හරියට කෑමකට ලුණු ටිකක් ගම්මරිස් ටිකක් දානවා වගේ මේවා තමයි ඛනිජ ලවණ සහ විටමින්. මේවා පොඩි ප්‍රමාණවලින් ඕන වුණාට ඒවායේ වැදගත්කම නම් පොඩ්ඩක්වත් අඩු නෑ. මේ බලන්නකෝ පොටෑසියම් ඌනතාවයෙන් ශාකපත්‍රයක් විනාශ වෙන හැටි, විටමින් C නැති වුණාම මිනිස්සුන්ට ස්කර්වි රෝගය හැදෙන හැටි. මේ පුංචි අමුද්‍රව්‍ය නැති වුණොත් මුළු වට්ටෝරුවම අවුල් වෙලා යනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපිට පැහැදිලි වෙන්නේ පුදුම සහගත දෙයක්. අපි මේ දකින විස්මිත ජීවී ලෝකයේ පුංචිම බැක්ටීරියාවේ ඉඳන් යෝධ තල්මසා දක්වා හැදිලා තියෙන්නේ එකම මූලික අමුද්‍රව්‍ය වට්ටෝරුවකින්.